මොන කර්මය නිසා. ඒ වගේ තමන් වදපු අම්මට දුක් දීලා නම්, පියාට දුක් දීලා නම් අනාගතේ තමන්ට වද දෙන ගෑණි යසෝදරාවක් වගේ පේනවා. වළක්වන්න බෑ. කර්මයෙන් පේන්නේ. කොහොමද හොයන්නේ? කොහොමද හොයන්නේ? එහෙනම් තමන්ගේ වැදූ මවට, ජාතක කළ පියාට තමාගේ තියෙන සෙනෙහස ආදරේ අනාගතයේ බිරිඳ තෝරා ගැනීමේදී ඔහුට කර්මානුරූප යම් බලවේගයක් ඇති කරනවා. අනාගතයේ සැනසෙල්ලේ ඉන්න ඕනේ නම් උර චක්‍රමාල කරේ දා ගන්න ඕනන්නේ නැත්තම් තමන්ගේ මව්ගේ හිත සැනසෙල්ලේ තියන්න, තාත්තගේ හිත සැනසෙල්ලේ තියන්න. ඒ මිනිසුන්ට වද දෙන්න එපා. ඒ මිනිසුන්ට බරක් වෙන්න දෙන්න එපා. ඒ මිනිසුන්ගේ පපුව පුච්චන්න එපා. අපි බඩවැල් කඩාගෙන මරණයත් එක්ක එළියට ආපු මිනිස්සු අපි. ඒ මිනිසුන්ට තවත් දුක් දෙන්න එපා පින්වත් දරුවනේ. ඒ අම්මගේ ඇඟේ ඇති වෙන ලී බින්දුවක් කිරි කළ උරා බීලා උන්දලාගේ ශරීර කෙහෙටු කළා අපි. ආයෙත් දුක් දෙන්න එපා. එච්චරයි කියන්න තියෙන්නේ. සැනසිලිදායක ජීවිතයක්, සැනසිලිදායක ආදර ජීවිතයක්, විවාහ ජීවිතයක් ඇති කරගන්න නම් ඒකත් බලපානවා. ඉතින් කොහොම හරි මේ නකුල මහතයි නකුල පිටයි නම් සැනසිල්ලේ ඉන්නවා. මේ ජීවිතෙත් ආදරෙන් ඉන්නවා, පරලොවත් ආදරෙන් ඉන්නවා. නොදකින් කියන වචනේ ඔවුන්ගේ පෞ ජීවිතේ නෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්නේ වෙලාවේ ආකංකේයුං චේ ගහපතයෝ බොහෝජානිපතයෝ දිත්තේතේව ධම්මේ අඤ්ඤමඤ්ඤං පස්සිතුං අபிසම්පරායංච අඤ්ඤමඤ්ඤං පස්සිතුං. කැමැතිනම් මේ ජීවිතේ දෙන්න මැරෙනකල්ම ආදරෙන් ඉන්න, මැරුණාට පස්සෙත් ආදරෙන් ඉන්න, මැරුණාට පස්සෙත් මුණ ගැහෙන්නම කැමති නම් ආන්න ඒ කෙනාට ඕන කියනවා උභෝච අස්සු සම සද්ධා. ඒ දෙන්නට සමාන ශ්‍රද්ධාවක් ඕන. සමසීලා සමාන සීලයක්, සමචාගා සමාන ත්‍යාගයක්, දන් දීමක්, සමප්‍රඥා සමාන ප්‍රඥාවක් ඕන. මේ සමසීලා සමසද්ධා සමචාගා සමප්‍රඥා කියන කාරණා හතර තියෙන අය මේ ජීවිතේ සැනසෙල්ලෙන් ඉන්නවා. මරණයෙන් මත්තේත් පින්වත් දරුවනි ආපහු මුණ ගැහෙනවා. දෙන්නම සද්ධාවන්ත නම්. සද්ධාවක් තියෙනවා කියලා හොයන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාලා කාරණා තුනකින් ශ්‍රද්ධාව හොයන්න පුළුවන්. එකක් තමයි සීලවතෝ දස්සන කාමෝ. සිල්වතුන් ගුණවතුන් සංඝයා දකින්න ආසයි. දැන් මේ සංගරුවන වැඩ සිටින්නේ කුමක් පිණිසද? මේ ශ්‍රද්ධාවන්තයන්ගේ ශ්‍රද්ධාව පිණිස. කෙනෙක්ගේ හිතේ පහම් බවක් ඇති වෙලා ඔහුට ඒක සසර දුකෙන් නිදහස් වෙන්න උපකාරී වෙයි කියන අදහසින් සංඝයා දකින්න ආසයි. සද්ධම්මං සෝතු මිච්ඡති. බණ අහන්න ආසයි. බණ මතක තියෙන එක වෙනම කාරණාවක් දරුවනේ. බණ අහන්න ආසයි එක වෙනම කාරණාවක්. ධර්මය අහන්න ආසයි. දැන් බලන්න දේශපාලනය ගත්තොත් ඡන්ද ප්‍රතිඵල අහනවා එකෙකුටවත් මතක නැහැ. ඔය දේශපාලඥයන්ගේ කතා අහනවා මතක නැහැ. නමුත් අහලා දේශපාලන ඔලුගඩියක් හැදෙනවද නැද්ද ඒකට? හැදෙනවා. අමතක වුණත් අහන දේෙන් ඔහුගේ ඔළුව හැදෙනවා. ඒ වගේ තමයි ධර්මයේ අහලා නිතර අහනවා නම් ධර්මයේ අමතක වුණත් ධර්මානුකූල මනසක් හැදෙනවා. මොකද මේ බණ අහන වෙලාවේ වුන් යම් මානසිකාරයක ඉන්නවා. ඇත්තනේ කියලා. ඒතර ධර්මයේ අහන්න කැමති නම් ශ්‍රද්ධාවන්තයි. ඊළඟ තමයි විනේය මච්චරේ මලං මසරු මල දුරු කරනවා. දන් දෙන්න ආසයි. සවේ සද්ධෝති උච්චති. ඒ කෙනාට ශ්‍රද්ධාවන්තයි. ඉතින් නෝනයි මහත්තයයි දෙන්නම සංඝයා දකින්න කැමති නම්
දෙන්නම බණ අහනවා නම් දෙන්නම දන් දෙනවා නම් ඔවුන් සමසද්දා. කෙනෙක්ගේ දාණයට කෙනෙක්ගේ සීලයට අනුතුරු කරන්නේ නැත්තම් අනිත් එක්කිනා බාධා කරන්නේ නැත්තම් සමසද්දා. සමසීලා කියන්නේ දෙන්නම පංචශීලයේ රකින්නවා. පංචශීලයේ රකින්න දරුවනේ පංචශීලයේ ආදීනව ඉගෙන ගන්න ඕන. තියෙනවා අපාය සංවත්තනික කියලා සූත්‍ර දේශනාව. එහි තියෙනවා පින්වත් මහණෙනි සත්තු මරණ කෙනා නිරේ යනවා, තිරිසන් ලෝකේ යනවා, പ്രേත ලෝකේ යනවා. මනුස්ස ලෝකයට ආවට පස්සේ ප්‍රාණඝාතයේ අවම විපාකේ විඳිනවා. ප්‍රාණඝාතයේ අවම විපාකේ තමයි අඩු වයසින් මැරෙන එක. අඩු වයසින් මැරෙනවා කියන්නේ ප්‍රාණඝාතයේ අවම විපාක. සොරකම් කරන කෙනා නිරේ යනවා, තිරිසන් ලෝකේ යනවා, പ്രേත ලෝකේ යනවා. මනුස්ස ලෝකේ ආවට පස්සේ සකල සේසත නැති වෙනවා. ඒක සොරකමේ අවම විපාක තමයි සකල සේසත නැති වෙනවා. අනේ මම පහුගිය කාලේ කොරියාවේ ධර්ම ප්‍රචාරයට ගියා. සමහර ළමයි මේ ලංකාවේ ඉන්නවා, සමහර මේ කෙල්ලෝ ටිකක් සෙට් වෙලා සොර සෙට් එකක් කොරියන් කොල්ලොත් එක chat කරලා සකල සේසත ගන්නවා. එක කොල්ලෙක් ලක්ෂ 60ක් දීලා. ගෙදර එන්නේ හිස්සතින්. ගෑනුන්ට ඔක්කොම පුදලා. මගෙන් ඇහුවා හඳුරන්නේ ඇයි මෙහෙ වෙන්නේ කියලා. මං කිව්වා සතුටු වෙන්න අටමහා කුසල් වලින් එකක් කරගත්තා කියලා. සකල සේසත ගෑණියෙකුට පුදලා. ඉතින් ඒ නිසා පින්වත්නි ඒ විදිහට ඒ සේසතම නැති වෙන්නේ සොරකමේ විපාකයක් විදිහට. ඊළඟට වැරදි කාමසේනේ විපාකයක් තමයි අවම මනුස්ස ලෝකේ. අවම විපාකේ තමයි යන තැන සතුරෝ. සැනසille ඉන්න නැහැ. සතුරෙක් හැදෙනවා දරුවෙක් හරි. බොරු කීමේ අවම විපාකේ තමයි මනුස්ස ලෝකෙට ආවට පස්සේ අභූත චෝදනා. කොයින් හරි අහ කියන අපි අදාළවත් නැති එකට අපි වැටෙනවා. බොරු කීමේ අවම විපාකේ. සුරාවේ අවම විපාකේ තමයි පින්වත් දරුවනේ පිස්සු හැදෙන එක උමතුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔය බොන කොල්ලෝ ඉන්නවා නම් නිකමට හරි පොඩ්ඩක් මේ පිස්සු ආට්ටුවට ගොඩ වෙලා බලන්න විපාක දිහා. ලස්සන මිනිස්සු පිස්සු හැදිලා දොඩවන හැටි. අවම විපාකයයි. ඉතින් මේව දකිනකොට ඊළඟට කොල්ලෝ වල්පල් කතා කරගෙන ඉන්නවනේ. නිකන් දෙතිස් කතා කිරීමේ විපාක තමයි වහා රාගයේ උපදිනවා, වහා ද්වේෂයේ උපදිනවා, වහා මොහයේ උපදිනවා. වල්පල් කතා කිරීමේ ආදීනවයක් ඉක්මනට කෙලෙස් ඇවිස්සෙනවා. කොහොමද කර්ම? කොච්චර අනුකම්පාවෙන්ද බුදුරජාණන් වහන්සේ අපිට සීලේ වදාළේ. ඒසත් දෙන්නම පංචශීල රකින්නවා නම් සමසීලා. සමචාගා කියන්නේ දෙන්නම දන් දෙන්න ආසයි. දන් දෙනවා. දන් දුන්න දෙයක්මයිනේ පින්වතුනි ඉතුරු අපිට. අපි යනකොට මේ ශරීරෙත් අත්හැරලා යනවා. ඊළඟට පින්වත්නි සමපඤ්ඤා කියලා කියන්නේ දෙන්නම නුවණින් කල්පනා කරනවා. නුවණ හැදෙන්නේම මේ ධර්මයේ ඇහුවොත් තමයි පින්වත්නි. හොඳ නරක තේරෙනවා, යහපත අයහපත තේරෙනවා. ඒක ප්‍රඥාව. පෞගී කාලේ මනෝඅපකායික සූත්‍රයේ දේශනා කළා මම. අර ස්ත්‍රියකට නිම්මාන රතේ යන්න තියෙන ක්‍රමයක්. පුබ්බුට්ටායින් කලින් නිදා ගන්නවා, මේ කලින් ඇහැරෙනවා, පස්සේ නිදා ගන්නවා, ස්වාමියාට ප්‍රියමනාප ඉන්නවා. ඉතින් ගෑනු ටික කෑ ගහන්න ගත්තා අපි වහලියක් කරන්නද හදන්නේ කියලා. ඥානේ නැහැ. මේ වෙස්සන්තර ජාතකයේ තියෙනවා බලන්න. යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් අනුකම්පාවෙන් අන් අයට ධර්මයේ දේශනා කරද්දී ඒ භික්ෂූන්ට ගරහනවා නම් ස්ත්‍රියක්, ඒකේ විපාක තමයි කියනවා උපනෝපන් ජීවිතේ නාකි මිනිහෙක් බඳින්න ලැබෙනවා කියනවා. වයසක මිනිහෙක් බඳින්න ලැබෙනවා කියනවා. කර්ම ඥානය ඕන. ඊළඟට ගෙදර ඇති වෙන ප්‍රශ්න දරා ගන්න හැටි, ඉවසන හැටි, ඒව ඥාණයෙන් තියෙන්නේ. නුවණ ඕන. පෞල් ප්‍රශ්න විසඳ ගන්න නුවණක් ඕන. දෙන්නගේ කොච්චර අරුබුද තිබ්බත් ඒ දරුවන්ට අනාගතේ පඹෙක් හරි අම්මා අප්පා විදිහට ඕන.
දරුවෝ ගැන හිතලා පෞල් ප්‍රශ්න විසඳ ගන්න ඕන. ඒ ඥානෙ තියෙන්න ඕන. ඒතර දෙන්නම සීලෙන් සමානයි නම්, ශ්‍රද්ධාවෙන් සමානයි නම්, ඡාගෙන් දන් දීමෙන් සමානයි නම්, ප්‍රඥාවෙන් සමානයි නම්, ඔවුන් සංසාරේ මේ ජීවිතේ සැනසෙල්ලේ ඉන්නවා කියනවා. පරලෝකේ සැනසෙල්ලේ ඉන්නවා කියනවා. මේක තමයි ආදරවන්තයන්ට ආදරේ හැමදාම තියාගෙන ඉන්න තියෙන දහම් උපදේශ. නැත්තම් හදවත් දෙකක් එකතු කරලා ඊතලයේ ගහන එක නෙමෙයි හැමදාම ඉන්නවා කියන්නේ. ඕකට පරාලණයෙන් ගැහුවත් එකට එකතු වෙන්නේ නැහැ. කොරියාවේ තියෙනවා ඉබ්බෝ දානවා. කොල්ලෝ කෙල්ලෝ ගිහිල්ලා ඉබ්බෝ දානවා කෝටි ගාණක් ඉබ්බෝ දෙන්නේ එකට කොහේ හරි ප්‍රසිද්ධ තැනක අපි දෙන්නගේ ආදරේ වෙන්න වේවා කියලා. මම ගියේ වගේ තැනක් බලන්න. සමහර ඉබ්බෝ වල එකෙක් කඩාගෙන ගිහිල්ලා. ඉතින් ඒ නිසා ඥානය ඇති කරගන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා. ඒ නිසා අර විකාරات නතර කරන්න හදවත් ඇඳලා ඒ විකාර නතර කරගන්න සම සීලා, සම සද්ධා, සම ඡාගා, සම පඤ්ඤා ඒවා තියෙනවා නම් මේ ජීවිතේ සැනසෙල්ලේ, පරලෝකයේ සැනසෙල්ලේ හොඳ අම්මා තාත්තා කෙනෙක් දරුවන්ට ලැබෙනවා. ඒ දෙමව්පියන් ලැබෙන්නේ පින්වන්ත දරුවෝ, දෙමව්පියෝ සනසවන. ඒ නිසා ඔයාලගේ ජීවිතේ අඳුරට නොවැටි මේ උතුම් සත්පුරුෂයන් වහන්සේලාගේ ඇසුරියේ සැනසෙන්නත්, මේ ගුණධර්ම දියුණු කරගන්නත්, ගෞතම බුද්ධ ශාසනය පිහිට ලබන්නත් වාසනාව ලැබේවා.